Hey guys, welcome back to my YouTube channel. ඔන්න අද අපි යන්නේ රාමෙන් කන්න. මේක තියෙන්නේ කිරිබත්ගොඩ මාකොළ රෝඩ් එකේ. චුට්ටක් දුර යනකොට ඔයාලට හොයාගන්න පුළුවන්. මෙතන තියෙනවා රාමෙන් ෆ්ලේවර්ස් ගොඩක්. ඔයාලට කැමති එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ වගේ මෙතන හදාගෙන කන්නත් පුළුවන්. ඉතින් අපි බලමු ඒ වගේ රස කොහොමද කියලා. ඉතින් මෙතන රාමෙන් විතරක් නෙමෙයි ඔයාලට ගන්න පුළුවන් ඩම්ප්ලින්ග්ස් තියෙනවා. ඒ වගේම අර සූෂි එක වගේ මම දන්නේ නැහැ කියන මොකද්ද කියලා. ඉතින් ඒකත් මම ඔයාලට පෙන්නන්න. ඔයාලට කොරියන් කෑම ගොඩක් මෙතනින් ගන්න පුළුවන්. කොරියන් ෆුඩ්ස් ලවර්ස්ලා ඉන්නවා නම් මෙතනට එන්න ඔයාලට රාමෙන් එක හදාගෙන කන්නත් පුළුවන්. ඒක තමයි මෙතන තියෙන ස්පෙෂල් එක. ඉතින් අපි බලමු අපේ කට්ටිය එක එක ෆ්ලේවර්ස් ගත්තේ එක එක්කෙනාගේ රියැක්ෂන් මොන වගේද කියලා බලමු. මම මෙතනට ගියේ ෆස්ට් ටයිම් තමයි මේ. ඉතින් මාත් එක්ක ගිය අනිත් එක්කෙනා ඒ දෙන්න කලින් ගිහිලා තිනවා. ඉතින් එයාලගෙන් පොඩි සපෝට් එකක් ගත්තා මම මේක හදාගන්න. මොකද මම දන්නේ නැහැ. මොකද ෆස්ට් ටයිම් නේ. ඔයාලට කියන්න බැරි වුණානේ. රාමෙන් විතරක් නෙමෙයි මෙතන ඩ්‍රින්ක්ස් ජාති තියෙනවා. මම ගත්තේ මේක පීච් එක. එතන බ්ලූබෙරි එකක් තියෙනවා, පීච් තියෙනවා, එක එක ෆ්ලේවර්ස් තියෙනවා. අර පීච් එක තමයි ෆාස්ට් මූවින් කියලා කිව්වේ. ඉතින් ඒක මම ගත්තා. ඒක මාරම රසයි. ඔයාලා දියොත් ඒක try කරලා බලන්න. මම මේ බොන්නේ මගේ යාළුවා ගත්ත බ්ලූබෙරි එක. ඒක මට එච්චර සෙට් උනේ නැහැ. පීච් එක තමයි රස. මේ එක්ස්පීරියන්ස් එක මාරු ගයිස්. මොකද කලින් අපි දන්න තැනක් තිබුණේ නැහැ. මේ අහල පහල ඉතින් කිරිබත්ගොඩ කියන්නේ ළඟයිනේ. කිරිබත්ගොඩට මේක මං හිතන්නේ ළඟ තියදම මේක ඕපන් කරලා තියෙන්නේ. එක්ස්පීරියන්ස් එක මාරු. මොකද අපිට හදාගෙන කන්නත් පුළුවන්. ඉතින් මෙතන තියෙනවා ෆොටෝ බූත් එකක් තියෙනවා පිටිපස්සේ පේන එක. එතනට ගිහිල්ලා ඔයාලට ওই චුටි චුටි අයිටම්ස් දාගෙන ෆොටෝස් ගන්න පුළුවන් කොරියන් විදිහට. ඒකත් මම වීඩියෝ එකේ දාලා තියෙනවා. ඒකත් ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම එතන ඔයාලට ෆොටෝස් අරගෙන එවලෙම print එක ගන්නත් පුළුවන්. ඒකට මං හිතන්නේ යාලා charge කරනවා 500 rupees වගේ. අපි ඒක ගත්තේ නැහැ. ඉතින් අපිට එච්චර ඕනේ නැහැනේ. අපි එතන තිබ්බේ යොදාගෙන ෆෝන් එකෙන් ෆොටෝස් ගත්තා. මම ඒවත් ඔයාලට පෙන්නන්න. ඔන්න ඉතින් මගේ රාමෙන් එක හදාගෙන ඉවරයි. දැන් අපි යමු අපේ ටේබල් එකට ගිහිල්ලා බලමු මේකේ රස කොහොමද කියලා. මං වගේ චොප්ස්ටික්ස් වලින් කන්න දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න. හැබැයි දන්න කවුරු හරි ඉන්නවා නම් ඒකත් කමෙන්ට් එකක් දාන්න කොහොමද කන්නේ කියලා. මම දන්නේ නැහැ මේකෙන් කොහොමද කන්නේ කියලා. මම කාලත් නැහැ කලින්. හැබැයි බැරි වුණත් මම පුදුම උත්සාහයක් තමයි එතන දෙන්නේ. බලන්නකෝ ඔයාලා. මේ කොහොමද බලන්න මේ ඉතින් කොරියන් ෆිල්ම් බලන කට්ටිය නම් ඉතින් ලේසි.
මේන් අපිත් එක ගිය කට්ටිය මෙයා ගියා මේනියාගේ බොයිෆ්‍රෙන්ඩ් ඔයාලා දන්නවා ඉතින් මගේ බර්ත්ඩේ ෂූට් එක කළා මේ ඉන්නේ ඕෂිදී මේ ඉන්නේ පියුමි and Mr. ප්‍රමීත් තව එක්කෙනෙක් හිටියා යා on the way යාව වීඩියෝ කරගන්න බැරි වුණා මොකද අපි කන අන්තිම හරියේ හිටියේ එතකොට වීඩියෝ කරන්න අමතක වුණා ඉතින් මම ඔයාලට කිව්වා සුෂි එකක් වගේ අර කොලේක ඔතලා තියෙන එකක් තිබ්බා කියලා ඒකේ නම මම දන්නේ නැහැ දන්න කෙනෙක් කමෙන්ට් කරන්න ඒක මට මෙතන මගේ යාළුවා දෙනවද කොහෙද මම හිතුවේ නෑ ඒක සැමන් මේ තියෙන මෙන්න මේක මම ඒක දන්නේ නෑ මොකද්ද කියලා ඒකේ සැමන් තියනවා කියලා කොහොම මම ඉතින් සැමන් කන්නේ නෑනේ මට හරි අප්පිරියයි ඉතින් මම ඒක කෑවේ නැහැ මං හිතුවේ මේ රස ඇති කියලා ඒකේ ඇතුලේ තියෙන්නේ බත් ඇතුලේ දාලා ඒ කියන්නේ සැමන් එහෙම දාලා තියෙන්නේ මං කන්නේ නැති නිසා කෑවේ නැහැ මට ඒක රසයි කියලා එයා කිව්වා මම මීට කලින් කොහෙදිවත් ඩම්ප්ලින්ග්ස් කාලා තිබ්බේ නැහැ. හැබැයි මම හෙව්ව කන්න තැනක් මම වීඩියෝස් වලින් දැකලා තියෙනවා. ඒ වගේම ශනුත්‍රගේ වීඩියෝස් වලින් ගොඩක්ම දැකලා තියෙන්නේ. ඉතින් මම ආසාවෙන් හිටියේ කොහෙදි හරි ඒක කන්න. ඒකට මට දැන් මෙතනදී chance එක හම්බුණා. මාරම රසයි ඒක. සූෂි වගේ නෙමෙයි ඩම්ප්ලින්ග්ස් හරිම රසයි. මම ආයෙ යනවා දවසක එතනට අනිවාර්යෙන්. මට දැන් ඒක මතක් වෙද්දිත් දැන් තිබ්බනම් හොඳයි කියලා හිතනවා. ඒ තරම් රසයි. Datang bila langvinna mehina sabavinna hituenna ona magawa sasarena langvinna hade petila ඉතින් මගේ ඒකේ රස බලලා ඉවර වෙලා මම මගේ යාළුවාගේ එකත් චුට්ටක් බැලුවා රස කොහොමද කියලා. එයා ගත්තේ චිකන් මික්ස් එකක්. ඒකත් අවුලක් උනේ නැහැ. ඒකත් සෙට් කන්න පුළුවන් මට්ටමට තියෙනවා. හැබැයි තුන් දෙනෙක් හිටියා. ඒ තුන් දෙනා මරන් තිබ්බ ස්පයිසි එක වැඩි එකක්. ස්පයිසි එක වැඩි කියන්නේ ගයිස් ඒ රාමෙන් එක දැක්කත් අපිට තේරෙනවා මේක නම් අම්බෝ කන්න බෑ කියලා. ඒ කියන්නේ පාට එහෙම මිරිස් පාටට හෙන්නට තියෙනවා. ඒ වුණාට මන් දන්නේ මොකටද ඒක ගත්තේ කියලා කාලා සැරයි කිය අඬන්න තමයි යාලා හිටියේ. ඔයාලත් කාලා බලන්න ඒක මාරම සැරයි. මේ ඉන්නේ මෙයාලා තමයි ස්පයිසි එක වැඩි ඒව කෑවේ. ඉතින් කාලා වැඩි වෙලා පොඩි මොඩි ජෝක් ටිකක් කළා අපි. මේ අයිටම්ස් තියෙනවා මෙතන. ඒවට charge කරන්නේ නැහැ. අර print කරගන්න තමයි charge කරන්නේ. ඉතින් මොඩි ජෝක් ටික අපේ බලන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ අපි එතනින් එළියට ඇවිල්ලා බින්චූන් එකට ආවා. බින්චූන් එක තියෙන්නේ දලුගම පීට්සා හට් එකයි ටාකෝ බෙල් එකයි මැද වගේ තමා බින්චූන් එක ඕපන් කරලා තියෙන්නේ. මං හිතන්නේ ඒක ළඟදී තමයි ඕපන් කරලා තියෙන්නේ. කලින් මෙතන තිබ්බේ නැහැ. කමන්නේ. දැන් අපිට ඔක්කොම ළඟයිනේ. ඉතින් අපිට යන්න පුළුවන්. මෙයාලගේ තියෙනවා මම ගත්තේ නම් අයිස්ක්‍රීම්. තව මෙයාලගේ තියෙනවා බ්ලූබෙරි බෝබා ටී එක රසයි. අපි එක එක ෆ්ලේවර්ස් ගත්තේ. එතකොට එක එක ඒවල අපිට රස බලන්න පුළුවන්. ඉතින් අපි බලමු මොනවාද අපි ගත්තේ කියලා. ගාව සසරේම ළඟින්න හදේ පැතිලා
මාගේ තිහා එහෙම බැලුවාම මාගේ තිහා රැහි නිදිමේනම් ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි දවස ස්පෙන්ඩ් කළේ. I hope you guys enjoyed this video. I'll see you soon. Bye bye.